කියන ෆෝස්ට් එක්ස්පෙක්ටේෂන්ස් කිසිම දෙයක් ළමයට දාන්න එපා. ඒක ගොඩක් ක්‍රිටිකල්. මොකද ළමයා ඉන්න මෙන්ටැලිටිය කොච්චර කොහොම කිව්වත් අම්මෙක්ට තාත්තෙක්ටවත් කාටවත් තේරෙන්නේ නැහැ ඒ ළමයා හැරෙන්න. එතකොට ඒ ළමයාගේ හිතේ සමහර විට පොඩි අවුලක් තියෙන පුළුවන්. නෑ මට පොඩ්ඩක් අම්මා තාත්තා මෙච්චර සල්ලි වියදම් කරා. නමුත් මට මේ කැපැසිටියෙන් කරගන්න බැරි වුණා කියලා. ඕකුඩට ඇවිල්ලා එක්ස්පෙක්ටේෂන් එකක් දැම්මොත් 3 years ඕනේ නැත්නම් රෑන්ක් එකක් ඕනේ කියලා. එතකොට ළමයා තව ප්‍රෙෂර් වෙනවා. හැබැයි අවුරුදු 18 19 කියලා කියන්නේ එහෙම ප්‍රෙෂර් එක මාර විදියට හැන්ඩල් කරන්න රෙඩි වෙලා තියෙන මොලයක් තියෙන ළමයෙක් නෙවෙයි ඉන්නේ එතන. එතකොට ඕනකට වඩා දුන්නොත් අනිවාර්යෙන් බර්ස්ට් වෙනවා. එතකොට ළමයාට කරගන්න තිබ්බ ටිකත් බැරි වෙනවා. සමහරට ඒ අර ළමයා අම්මා තාත්තා එහෙම ප්‍රෙෂර් කරන්න කියලා හිතාගෙන කරන දේවල් නෙමෙයි. ළමයාට පොඩි අර ගයිඩ් එකක් දෙනවා කියලා හිතාගෙන. නමුත් එතනදී පවා සමහර වෙලාවට ළමයාට අර අපි හිතන්නේ නැතුව ප්‍රෙෂර් එකක් මේ ඇතුළත් වෙනවා වෙන්න පුළුවන්. ඒක නිසා බොහෝ වෙලාවට ළමයා කියන දෙයක් කරලා දීලා ළමයාට අන්තිම ටිකේ වැඩ කරන්න අර නිදහස් පරිසරයක් ගේ ඇතුලේ හදලා දීලා නැත්නම් ළමයා වැඩ කරන්න තියෙනවා නම් සද්දෙට සින්දු දාගෙන ටීවී දාගෙන අර ඒ වගේ දේවල් නැතුව ළමයාට සපෝට් එක බෑග්ග්‍රවුන්ඩ් එකකින් එන විදිහට දීලා එතකොටම අර ළමයා මේ ගෙදරුණුත් පොඩි එකක් තියෙනවනේ කියලා අර ළමයාගේ ඇතුලෙන්ම හැංගීම ආවහම ළමයා ගොඩක් රිලැක්ස් වෙනවා මට හිතෙන විදිහට. රිලැක්ස් වුණාට පස්සේ යාට අර යා කරන ගොඩක් වැඩ හයි ප්‍රෙෂර් එකේ මේ මොහොතේ ඉන්න වැඩ ටික පවා යාට අර ප්‍රෙෂර් එක පොඩ්ඩක් අඩු කරගෙන ඒ ටික අර පොඩ්ඩක් ක්ලැරිටි එක යුතුව වැඩ ටික කරගන්න පුළුවන්. ඒක ගොඩක් වැදගත්.